අපි අද ත්‍රිකෝණමිතියේ මුලින් කරපු පාඩම් වලින් ත්‍රිකෝණමිතියේ සූත්‍ර තුන සහ පරස්පර උදව් කරගෙන තවත් ගණන් ටිකක් හදමු. මම සරසම් ගැටළු දීපයක් කළා ඔයාලට අදත් දානවා. මේ සරසම් ගැටළුව sin බීටා බෙදීම cosec බීටා ධන ඍණ cot බීටා සමානයි 1 ධන cos බීටා කියලා ඔප්පු කරන්න කිව්වා. ඔයාලා දන්නවා සරසම් ගැටළුවක් නම් වම් පැත්ත තියෙන්න ඕනේ දකුණු පැත්ත තියෙන්න ඕනේ. අපිට කැමති පැත්තක් තෝරගෙන සුළු කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. අපි ඒකේ තෝරගමු වම් පැත්ත ගැටලුවක් වගේ තියෙනවා sin බීටා යට cosec බීටා ඍණ cot බීටා. මම උත්තරේ දිහා බලලා මේ ගණන අවශ්‍ය තැන් sin cos වලට හරවන්න. sin බීටා යට cosec බීටාට එකයට sin බීටා ඍණ cos බීටා යට sin බීටා පරස්පර උදව් කරගත්තා. cot බීටාට sin cos උදව් කරගත්තා. දැන් අපි මේ ඉර යට තියෙන පදේ පොදු හරිය ගමු. වික ඉර ගහලා මෙයාගේ පොදු හරිය ගමු. මට ළවයට එනවා 1 ඍණ cos බීටා. 1 ඍණ cos බීටා. දැන් මේ බෙදීම වැඩි කිරීම දාලා උඩයට මාරු කළොත් මේ sin බීටා උඩට යනවා. එතකොට sin වර්ග බීටා යට 1 ඍණ cos බීටා එනවා. උත්තරේ තියෙන්නේ cos පද පමණයි. ඒ නිසා මම sin වර්ගයේ බීටාට මේ සූත්‍ර උදව් කරගෙන 1 ඍණ cos වර්ගයේ බීටා දානවා. බෙදීම 1 ඍණ cos බීටා. දැන් මට ළවයේ සාධක දෙකකට කඩා ගන්න පුළුවන් 1 ඍණ cos බීටා 1 ධන cos බීටා වර්ග දෙකක අන්තරයේ සාධක හරේ 1 ඍණ cos බීටා. මේ දෙන්න කැපිලා යනවා 1 ධන cos බීටා පිළිතුර ලෙස එනවා. සාරසමය අපි තවත් ගැටලුවකට යමු. ඊළඟ ගැටලුව cos බීටා බෙදීම sec බීටා ධන tan බීටා සමානයි 1 ඍණ sin බීටා. සර්වසාමී ගැටලුව. අපි තෝරගමු ගැටලුව දිහා බලලා ටිකක් සංකීර්ණ පැත්ත LHS. cos බීටා යට sec බීටා ඍණ tan බීටා ධන tan බීටා. මම ඒකත් උත්තරේ දිහා බලලා sin cos වලට හරවනවා. ඒ වගේම tan බීටා sin cos වලට හරවනවා. පරස්පරත් අපි උදව් කරගන්නවා. sec බීටාට එකයට cos බීටා දෙනවා. tan බීටාට sin බීටා යට cos බීටා දෙනවා. දැන් මම මුළු ගැටලුවම sin cos වලට හරවලා තියෙනවා. උත්තරේ දිහා බලන්න. ඊළඟ පේළියේදී මම බෙදීම දාලා ඉර යට පොදු හරිය ගන්නවා. ළවයට එනවා 1 ධන sin බීටා. දැන් මේ බෙදීම මම වැඩි කිරීම දාගෙන උඩයට මාරු කරනවා. එතකොට මට එනවා cos වර්ග බීටා බෙදීම 1 ධන sin බීටා. නමුත් මගේ පිළිතුරේ තියෙන sin පද පමණක් නිසා මේ cos වර්ගයේ බීටාට 1 ඍණ sin වර්ග බීටා දාලා යට 1 ධන sin බීටා ලියනවා. දැන් මට පේනවා මේ ළවය සාධක දෙකකට කඩන්න පුළුවන් 1 ඍණ sin බීටා 1 ධන sin බීටා බෙදීම 1 ධන sin බීටා කියලා. දැන් මේ හරේ තියෙන 1 ධන sin බීටා ළවයේ 1 ධන sin බීටාට කැපිලා 1 ඍණ sin බීටා මට පිළිතුර ලෙස දෙන්න.
තුන්වෙනි ගාන විදිහට මම තෝරගත්තා කොසෙක් A බෙදීම කොට්ටේ ධන තෑන්නේ සමානයි කොස්සේ සරසම ගැටලුව වම් පැත්ත අපිට ඒකේ තෝරගත්තොත් හොඳයි. කොසෙකේ බෙදීම කොට්ටේ ධන තෑන්නේ උත්තරේ දිහා බලලා මම මෙයාව සයින් කොස් වලට කරනවා. එක්කයට සයින් නේ කොසෙකේ වෙන්නේ. කොට්ටේට කොස්සේ යට සයින් නේ. ධන තෑන්නේට සයින් A යට කොස්සේ. මුළු ගැටලුවම මම දැන් දකින්නේ සයින් කොස් පදේ. දැන් මම ඉර යට ටිකක් සුළු කරගන්න බලනවා බෙදීම දාලා පොදු හරයට සයින් A කොස්සේ. එයාගේ ඉර උඩට එනවා මේ කොස්සේකින් වැඩි වෙලා කොස් වර්ගයේ ධන සයින් වර්ගයේ. දැන් අපේ සූත්‍ර මතක නිසා ඊළඟ පේළියේදී මෙන්න මේ කොස් වර්ගයේ ධන සයින් වර්ගයේද එක දායි. එකයට සයින් A බෙදීම එකයට සයින් A කොස්සේ. ඊළඟ පේළියේදී වැඩි කිරීම දාලා උඩයට මාරු කළොත් මට ලැබෙනවා සයින් A කොස්සේ උඩට එක ඉරයට තියෙනවා. දැන් සයින් A කැපිලා යනවා පිළිතුර ලෙස කොස්සේ ලැබෙනවා. අපි දැන් ඊළඟ ගානට යමු. ඊළඟ ගැටලුව මම හතරවෙනි ගාන විදිහට දාන්නේ සයින් A බෙදීම එක ධන කොස්සේ ධන එක ධන කොස්සේ බෙදීම සයින් උත්තරේ 2 කොසෙක්යි. ඒකෙත් අපි LHS තෝරගත්තා. සයින් A යට එක ධන කොස්සේ ධන එක ධන කොස්සේ බෙදීම සයින් A. අපි පොදු හරය ගමු. මොකද ගාන සයින් කොස් වලින්ම තියෙනවා වෙනසක් කරන්නේ නැතුව පොදු හරය ලියන්නේ. එක ධන කොස්සේට වරහණක් දාලා පිටින් සයින් A. දැන් මේ සයින් A සයින් එකෙන් වැඩි කරලා අපි සයින් වර්ගයේ ධන එක ධන කොස්සේකින් වැඩි කරලා එක ධන කොස්සේගේ පූර්ණ වර්ගය ලියමු. ඔන්න අපි පොදු හරය ගත්ත පේළිය. දැන් මම සයින් වර්ගයේ ලෙසම ලියනවා මෙයා ප්‍රසාරණය කරද්දී. උග දෙනෙකුට මැද පදේ ලියන්න අමතක වෙනවා. අපි ලියමු මෙයා වර්ග කරලා එක ධන කොස් වර්ගයේ එනවා. සමහර ලියන්නේ මේ පද දෙක පමණයි. මැද පදයේ ලෙස මේ දෙන්න වැඩි කරලා දෙගුණයක් වෙනවා 2 කොස්සේ. බෙදී එක ධන කොස්සේ වරක් සයින් A වරහන් ඉවත් කරන්න අවශ්‍ය නැහැ. නැවත අපිට මේ ලියනකොටම පේනවා සයින් වර්ගයේ ධන කොස් වර්ගයේ පදයක් ඇවි. ඒ දෙන්නාගේ එකතුවට අපි එක දාලා මේ එකත් එක්ක එකතු කරලා කෙලින්ම දෙක ධන 2 කොස්සේ ලියමු. බෙදීම එක ධන කොස්සේ වරක් සයින් A. දැන් හුඟක් දුරට සුළු කරලා තියෙනවා. ලවය දිහා බැලුවොත් මට පොදු සාධකයක් ලෙස දෙකේ ඉලක්කම පිටට ගන්නත් පුළුවන්. බෙදීම එක ධන කොස්සේ වරක් සයින් A. මේක ධන කොස්සේට මේක ධන කොස්සේ කැපිලා යනවා දෙකයට සයින් A කියලා ආවා. අපි දැන් උත්තරේ බලමු. 2 කොසෙක් කියලා. අපිට ඇවිත් තියෙනවා දෙවරක් එකයට සයින් Aට කොසෙක්. දැන් අපි උත්තරේ ලබා ගත්තා.
ඊළඟට අපි පස්වෙනි ගණනට යනවා. පස්වෙනි ගණන කොසෙක් A යට කොසෙක් A ඍණ 1 ධන කොසෙක් A බෙදීම කොසෙක් A ධන 1 උත්තරේ 2 සෙක් වර්ගයේ අපි සමහර ගැටළු වල උත්තරේ දිහා බලලා ගණන හදන ක්‍රමය තෝරගන්න. නමුත් මේ ගණනේ උත්තරේ තියෙන සෙක් වර්ගයේ කතාව. ගණනේ කොසෙක් පද. මුළු ගණනේම තියෙන කොසෙක් පද නම් කිසි දෙයකට හරවන්න එපා. ඔය තියෙන විදිහටම අපි හදාගෙන ඉස්සරහට යමු. මොනවටවත් හරවන්න යන්න එපා. එකම જાතියකින් පද තියෙනවා. LHS කොසෙක් A බෙදීම කොසෙක් A ඍණ 1 ධන කොසෙක් A බෙදීම කොසෙක් A ධන 1 පොදු හරය ගන්න. කොසෙක් A ඍණ 1 වරක් කොසෙක් A ධන 1 පොදු හරය ලියද්දි වරහණක් දාලා ලියන්න. මේ කොසෙක් A මෙයාගෙන් වැඩි වෙනවා. අපි ලියමු කොසෙක් A වරක් කොසෙක් A ධන 1 ධන මේ කොසෙක් A මෙයාගෙන් වැඩි වෙනවා. කොසෙක් A වරක් කොසෙක් A ඍණ 1 පොදු හරය ගත්තොත් දැන් වරහණ අයින් කරමු. කොසෙක් A මේ වරහණේ තියෙන කොසෙක් A ගෙන් වැඩි කළොත් කොසෙක් වර්ගය A ධන කොසෙක් A එකෙන් වැඩි කළා. නැවත එනවා ධන කොසෙක් වර්ගය. ඊළඟට එනවා ඍණ කොසෙක් බෙදීම. මේ පද දෙක දිහා බලනකොට හොඳට සුළු වෙන පද දෙකක්. වර්ග දෙක කාන්තරයක්. ඒ වගේ වෙලාවක අපි සුළු කරලා කියමු කොසෙක් වර්ගයේ A ඍණ 1 කියලා වර්ග දෙක කාන්තරය ලියද්දි කෙලින්ම ඉවර කරන්නේ. දැන් මේ පද දෙක කපමු. මට ලව එනවා මේ දෙන්න එකතු වෙලා 2 කොසෙක් වර්ගයේ A. බෙදීම කොසෙක් වර්ගයේ A ඍණ 1. අන්න අපේ තුන්වෙනි සූත්‍රයේදී බැලුවොත් එයාට තනි උත්තරයක් තියෙනවා කොට් වර්ගයේ A කියලා. හැබැයි අපි සුළු කරලා ඉවර වුණාට උත්තරයට ලං වෙලා නැහැ. උත්තරයට ලං වෙලා නැත්තම් පමණක් සයින් කොස් වලට හපන්න. දෙවරක් එක යට සයින් වර්ගයේ බෙදීම කොස් වර්ගයේ යට සයින් වර්ගයේ ඊළඟ පේළියේදී මම ලියනවා දෙක යට සයින් වර්ගයේ වැඩි කිරීම දාලා උඩයට මාරු කරලා සයින් වර්ගයේ A බෙදීම කොස් වර්ගයේ A සයින් වර්ගයේ කැපිලා යනවා දෙක යට කොස් වර්ගයේ A. නමුත් උත්තරේ තියෙන සෙක් වලින් නිසා දෙවරක් එක යට කොස් වර්ගයට සෙක් වර්ගයේ කියලා පිළිතුර ලබා ගන්නවා. එහෙනම් අපි 6 වෙනි ගණනට යමු. හයවෙනි ගණන කොසෙක් A ඍණ සයින් වරහණක් දාලා සෙක් A ඍණ කොස් A වරක් කෑන්නේ ධන කොට්ටේ උත්තරේ කන්නේ අපි LHS තෝරගමු. කොසෙක් A ඍණ සයින් A වරක් සෙක් A ඍණ කොස් A
වරක් tan A ධන කොටේ. උත්තරේ දෙන්න ඕනලු 1යි කියලා. අපිට සියලුම ත්‍රිකෝණමිතික සිත පේනවා. සෑම පදයක්ම තියනවා නම් අපි වර්ග දෙකකට මේක හරවගන්න. ඒ වර්ග දෙක තමයි sin cos. එහෙනම් අපි වරහන ඇතුළෙම එකයට sin A. ඍණ sin A. එකයට cos C. ඍණ cos C. සමහර මේ දෙන්න මේ ආකාරයට හරවලා මේක tan වලට හරවනවා. ඒකත් අපි sin cos වලටම හරවනවා. sin A යට cos A ධන cos A යට sin A කියනවා. දැන් මගේ ගැටලුවේ තියෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාත දෙකයි. sin cos. දැන් අපි පොදු හරය ගමු. sin A. එක ඍණ sin මාර්ගයේ cos A. එක ඍණ cos වර්ගයේ A. ඊළඟ පදේ sin A cos A පොදු හරයට ගිහින්. cos A sin A. ළමයට එනවා sin වර්ගයේ ධන cos වර්ගයේ. ඊළඟ පේළියට යනකොට අපි දැන් සූත්‍ර මතක් කරගමු. සූත්‍ර මතක් කරගෙන දැන් මෙයාට ආදේශ කරමු cos වර්ගයේ යට sin වර එකරින cos වර්ගයේ තනි පදයක් sin වර්ගයේ යට cos C වර එක යට cos C sin. දැන් අපි බලමු ලවයේ cos වර්ගයේ sin වර්ගයේ හරේ මේ sin එකෙන් වැඩි වෙනවා cos එකෙන් වැඩි වෙනවා. හරේ cos වර්ගයේ sin වර්ගයේ අපිට පේනවා උත්තරේ 1. එහෙනම් අපි ඊළඟ ගණනට යමු. ඊළඟට 7 වෙනි ගණන. හත්වෙනි ගණන එක ධන කොටේ ඍණ cos එකේ වර එක ධන tan ධන සෙක්කේ උත්තරේ 2යි. උත්තරේ 2යි. අපි ඒකේ තෝරගන්නේ වම් පැත්ත. එක ධන කොටේ ඍණ cos එකේ වරක් එක ධන tan ධන සෙක්කේ. ඒකෙත් අපිට විවිධ ත්‍රිකෝණමිතික අනුපාත පේනවා. cot cosec tan sec. ඒ වගේ වෙලාවක අපි සියලුම පද sin cos වලට හරවනවා. එතකොට වර්ග දෙකකට හරව ගන්න අපිට පුළුවන්. දැන් අපේ ගැටලුවේ තියෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාත දෙකයි. sin පද සහ cos පද. දැන් අපි පොදු හරය ගමු. sin A. එක sin A ගෙන් වැඩි වෙනවා. ධන cos A ඍණ 1. ඊළඟ පදයේ පොදු හරය ගමු. එක cos A ගෙන් වැඩි වෙනවා. ධන 1. දැන් අපි බලමු මේක ඉතාම සරල විදිහකට සුළු කිරීමක් කරලා. අපිට පේනවා මෙන්න මේ පදය වෙන් කරලා ගත්තොත් මෙයා x නම් මෙයා y නම් x ඍණ y x ධන y. x ඍණ y x ධන y කියවොත් වර්ග දෙකක අන්තරය ආකාරය වේ. එහෙනම් මම කෙලින්ම ලියනවා sin A ධන cos A ගේ පූර්ණ වර්ගය ඍණ 1.
x ඍණ y x ධන y කිව්වොත් x වර්ගය ඍණ y වර්ගය. බෙදීම sin මේ cos a. අපි බලමු දැන් මෙයාව තව ටිකක් සුළු කරලා. sin වර්ගය ධන cos වර්ගය. අර නැද පදයක් දෙන්න ඕනේ මේ දෙන්නා වැඩි කරලා දෙගුණය. 2 sin a cos a. ඍණ 1. බෙදීම sin a cos a. දැන් අපි හුඟක් දුරට සුළු කරලා තියෙනවා. අපි බලමු ඊළඟ පේරියට යනකොට අපිට සූත්‍රයක් තියෙනවා. sin වර්ගයේ ධන cos වර්ගයට අපි එක ආදේශ කරනවා. 1 ධන 2 sin a cos a ඍණ 1 බෙදීම sin a cos a. එක පාරට උත්තරේ ලියන්න එපා. මේ 1යි මේ ඍණ 1යි කැපුණාම 2 sin a cos a බෙදීම sin a cos a ලියලා ඊළඟ පේලිය අපිට 2යි කියලා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ගැටලුව. 8 වෙනි ගන්න. අටවෙනි ගණන වර්ගමූලය ඇතුලේ එක ඍණ cos a බෙදීම එක ධන cos a. උත්තරේ cosec a ඍණ cot a. ඒක සංකීර්ණ බවක් පේන්නේ වම් පැත්තේ නිසා අපි වම් පැත්ත තෝරගමු. එක ඍණ cos a බෙදීම එක ධන cos a වර්ගමූලය ඇතුලේ. ඒ වර්ගමූලයක් ඇතුලේ ගන්න තියෙනවා. අපි බලමු ගණනේ කිසි වෙනසක් නොකර මේක ඉස්සරහට යන්න කිසි දෙයකට හරවන්න අවශ්‍ය නැහැ. මොකද cos පදයක් තියෙනවා. අපි වර්ගමූලයේ ඇතුලේ වෙනත් කරන්න දෙයක් නැත්නම් හරේ ප්‍රතිබද්ධය ලවයටත් හරයටත් දාලා ගණන පටන් ගන්නවා. හරේ ප්‍රතිබද්ධය කරන කොස්සේ බෙදීම කරන කොස්සේ කියලා දාමු. හැබැයි මූලයේ ඇතුළේම. දැන් මට ඊළඟ පේලියට යනකොට මූලයේ ඇතුලේ එකරින කොස්සේ වරක් එකරින කොස්සේ එක පාරට ප්‍රසාරණයට යන්න එපා. එකරින කොස්සේගේ වර්ගය බෙදීම. අන්න නැවත අපිට වර්ග දෙකක අන්තරයක් පේනවා. එක ධන කොස්සේ එකරින කොස්සේ එකරින කොස් වර්ගය තියෙනවා. ඊළඟ පේළියේ සූත්‍රයක් වෙනවා. එකරින කොස් වර්ගයේ එකරින කොස්සේගේ වර්ගය බෙදීම එකරින කොස් වර්ගයේ sin වර්ගයේ සම්පූර්ණ එකේ මූලය. දැන් මට මේ මූලය අයින් කරලා කෙලින්ම ලියන්න පුළුවන් එකරින කොස්සේ බෙදීම sin. මූලය දැන් අයින් වුණා. මේ වර්ග දෙකක් තිබ්බ නිසා මම මූලය අයින් කළේ. හැබැයි උත්තරේ කොටස් දෙකකට කඩලා තියෙනවා. මම කොටස් දෙක කඩලා ලියනවා. එකයට sin a ඍණ cos a යට sin. එහෙනම් එකයට sin a ට cosec a ඍණ cot a කියලා මට පිළිතුර ලැබුණා. එහෙනම් මම 9 වෙනි ගානට යනවා. නවවෙනි ගණන ඉස්සෙල්ලා ආකාරයටම වර්ගමූලය ඇතුළේ එක ඍණ sin බෙදීම එක ධන sin. උත්තරේ sec a ඍණ tan. ඒකෙත් අපි මේ සංකීර්ණ පැත්ත තෝරගමු. LHS එක ඍණ sin a බෙදීම එක ධන sin. ගණන sin පදයක් තියෙනවා. කිසි දෙයකට හරවන්න අවශ්‍ය නැහැ.
හැබැයි ඉන්නේ වර්ගමූලයක් ඇතුලේ. එහෙනම් අපි වර්ගමූලයේ ඇතුලේම හරයේ ප්‍රතිපදයෙන් උඩත් යටත් වැඩි කරමු. හරයේ ප්‍රතිපදයේ කරන සයින් බෙදීම කරන සයින් ගණන කිසි වෙනසක් නැහැ. මට ඊළඟ පේළියේදී ලියන්න පුළුවන් එකරින සයින් A ගේ වර්ගය බෙදීම වර්ග දෙකක අන්තරේ රටාව පේනවා නම් එක ඍණ සයින් වර්ග A. ඊළඟ පේළියේදී එක ඍණ සයින් A ගේ වර්ගය බෙදීම මට සූත්‍රයක් පේනවා එක ඍණ සයින් වර්ගයේ තනි පදයක් කොස් වර්ගය. දැන් මට වර්ගමූලය අයින් කරලා එක ඍණ සයින් A බෙදීම කොස්සේ කියන උත්තරයට එන්න පුළුවන්. හැබැයි මගේ පිළිතුර තියෙන්නේ කොටස් දෙකකින්. ඒ නිසා මම කොටස් දෙක කඩනවා. එකයට කොස් A ඍණ සයින් A යට කොස් A කියලා. එකයට කොස් A වෙනුවට අපි sec දාමු. ඍණ sin A යට cos A ට tan A ආදේශ කරමු. දැන් පිළිතුර ලැබිලා තියෙනවා. ඊළඟට මම 10 වෙනි ගානට යනවා. දහවෙනි ගණන tan A ධන sec A ඍණ 1 බෙදීම tan A ඍණ sec A ධන 1 පිළිතුර tan A ධන sec A ගණනේ tan පද sec පද පිළිතුර tan පදයි sec පදයි. ඒ නිසා අපි මෙම ගැටලුව වම් පැත්ත තෝරගෙන sin cos වලට හරවන්න අවශ්‍ය නැහැ. මොකද උත්තරේ තියෙන්නේ tan sec පද නම් අපි උත්තරෙන් ඈත් වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ විදිහටම ගණන ඉස්සරහට යන්න බලමු. මේ ගණන හදන්න අපිට ක්‍රම දෙකක් තෝරගන්න පුළුවන්. එකක් මම කියලා දෙන්නම් ඊටම පහසු ක්‍රමයක්. ඒ පහසු ක්‍රමය තමයි sin cos වලට කිසි දෙයකට හරවන්නේ නැහැ. උත්තරේ තියෙන්නේ tan sec පද නිසා. කෙටි ක්‍රමය තමයි මෙන්න මේක. මම මේ එක වෙනුවට තවයේ තියෙන එක වෙනුවට tan sec වලින් උත්තරයක් බලමු. sec වර්ගයේ ඍණ tan වර්ගයේ බෙදීම tan A ඍණ sec A සමහර විට ඔයාලා හිතයි මේකටත් මම ඒ දේම කරනවා කියලා. එහෙම කරන්නේ නැහැ. ඒකේ ලෙසම ලියන්න. මෙයාටත් වරහණක් දාන්න. දැන් මම ඊළඟ පේළියේදී මේ පදයේ ලෙසම ලියනවා. tan A ධන sec A ඍණ මෙම පදයේ සාධක දෙකකට කඩලා මම ලියනවා sec A ඍණ tan A වරක් sec A ධන tan A බෙදීම tan A ඍණ sec A ධන 1 මම මේව කැඩුවා වර්ග දෙකක අන්තරේ සාධක වලට. දැන් මට පේනවා ලවයේ පොදු සාධකයක් තියෙනවා. මොකක්ද මේ පොදු සාධකය? tan A ධන sec A අතනක් තියෙනවා. මම tan A ධන sec A පිටට ගන්නවා. tan A ධන sec A පිටට ගත්තොත් මෙයා පිටට ගත්තා කියන්නේ එකේ ඉලක්කම ඉතුරු වෙනවා. ඍණ tan A ධන sec A පිටට ගත්තා නම් sec A ඍණ tan A ඉතුරු වෙනවා. බෙදීම tan A ඍණ sec A ධන එකක් තියෙනවා. දැන් මම බලනවා මෙතන පොඩ්ඩක් සුළු කරගෙන tan A ධන sec A වරහන් මෙතන වරහන් අයින් කළොත් එක ඍණ sec A ධන tan A
බෙදීම tan a ඍණ sec a ධන 1 කියලා තියෙනවා. දැන් මගේ පද එයා මෙයා මාරු වුණාට මෙම පදයමයි මේ තියෙන්නේ. 1 ඍණ sec a ධන tan a 1 ඍණ sec a ධන tan a. ඒ දෙදෙනා කැපිලා tan a ධන sec a මත පිළිතුරට ලැබෙනවා. එහෙනම් මේක කෙටි ක්‍රමය ඔයාලට ඕනේ නම් මේක හරිය ප්‍රතිපදේ දාලා කරන්න පුළුවන්. අවශ්‍ය නම් කරලා බලන්න. අද අපි ගැටළු 10ක් හිතුවා. ඊළඟ පාඩමේදී තවත් ගැටළු